ඔයත් 2026ට අලුතින් PC එකක් බිල්ඩ් කරන්න ඉඳන් හිටියේ. දැන් මේ අදහස අත්හැර ගන්න වෙනවා. ඉතින් මොකක්ද ඒකට හේතු වෙලා තියෙන්නේ? ඉතින් හේතු වෙලා තියෙන්නේ දැන්ට ලංකාවේ තියෙන RAM stick price එක ගොඩක් ඉහළ ගිහලා තියෙනවා. ඉතින් දෙතුන් ගුණයක් විතර මේ price ඉහළ ගිහින් තියෙනවා. ඉතින් සාමාන්‍ය RAM stick එකක් gaming RAM stick එකක් ගත්තොත් 8GB වගේ රුපියල් 8500 වගේ ගන්න පුළුවන්. දැන්ට තියෙන තත්ත්වෙත් එක කලින් නම් ඉතර ගාණක් උන්නේ නැහැ. ඉතින් DDR5 16GB RAM එකක් ඕගොල්ලෝ මිලදී ගන්න වෙනව නම් රුපියල් 75000ක වගේ price එකකට තමයි ඔයගොල්ලෝ මිලදී ගන්න වෙන්නේ. ඒත් ඔයගොල්ලෝ separately solve කරන්නේ නැහැ. PC එකක් build කරනවා නම් විතරයි ඔයගොල්ලෝ RAM stick එකක් දෙන්නේ. ඉතින් ඔයගේ ප්‍රශ්න තියෙන නිසා අද වීඩියෝ එකෙන් බලමු මොනවද මේ ප්‍රශ්න වලට හේතු කියලා. ඉතින් මේකට හේතුව මොකද්ද? හේතුව ඇවිල්ලා AI. ඉතින් AI ආවට පස්සේ ගොඩක් අය AI පැත්තට හැරෙන්න පටන් ගත්තා. ඒ වගේම AI develop කරන companies වල RAM stick වගේ දේවල් ගොඩක් ඕන වුණා. ඉතින් ඉලුම් වැඩි වෙනවා කියන්නේ ගාණත් වැඩි වෙනවා. අන්න ඒක නිසා තමයි මේ RAM stick වල price එක කියලා කියලා තියෙන්නේ. ඉතින් ලංකාවේ විතරක් නෙමේ හැම රටකම මේ මිල ගණන් ඔක්කොම වෙනස් වෙනවා. ඉතින් PS5 වලට වඩා RAM stick එකේ price එක වැඩි කියොත් ඔයගොල්ලෝ විශ්වාස කරනවා. වීඩියෝ එක ඉස්සරහදී මම ඒක පෙන්නන්නම් අනිවාර්යයෙන්. ඉතින් මේ prices වල ඔක්කොම විස්තර මම වීඩියෝ එක ඉස්සරහදී පෙන්නනවා. ඉතින් මේ RAM stick නිෂ්පාදනය කරන ආයතන තුනක් තියෙනවා. එකක් ඇවිල්ලා Samsung. ඉතින් දෙවෙනි එක ඇවිල්ලා SK Hynix. ඉතින් තුන්වෙනි එක ඇවිල්ලා Micron. ඉතින් 90%ක්ම RAM නිෂ්පාදනය වෙන්නේ මේ ආයතන තුනේ. ඉතින් හැම එකම වගේ තියෙන chip එකක් ඇවිල්ලා ආවොත් ඇවිල්ලා මේ සමාගම් තුනෙන් එකක් තමයි. ඉතින් ගොඩක් අය කියනවා RAM නිෂ්පාදනය ලිමිට් වෙලා කියලා. ඇත්තටම කිව්වොත් මේක ලිමිට් වෙලා නැහැ. ඉතින් මේ සමාගම් මම දැන් කියපු සමාගම් තුනම එක දිගට වැඩ කරනවා තාමත්. ඉතින් මේකේ ඩිමාන්ඩ් එක අඩු වෙලා තියෙන නිසා තමයි ප්‍රයිස් එක උඩ පල්ලෙහා යන්නේ. ඉතින් අන්නේ ප්‍රශ්න නිසා තමයි ප්‍රයිස් වල මිල ගණන් ඉහළ ගිහලා තියෙන්නේ. ඉතින් මේකට ප්‍රධාන බලපාන හේතු කාරණා තුනක් තියෙනවා. ඉතින් පළවෙනි හේතුව ඇවිල්ලා ඩිමාන්ඩ් එක අඩු වෙලා තියෙනවා. ඉතින් ඩිමාන්ඩ් එක අඩු වෙනවා කියන්නේ PC laptops මාකට් එක සේල්ස් එක ගැන අඩු වෙලා තියෙනවා. ඉතින් දෙවෙනි එක ඇවිල්ලා database centers වලින් ඩිමාන්ඩ් එක ස්ලෝ වෙලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ companies වල RAM stick ස්ටොක් වැඩි වෙලා තියෙනවා. ඉතින් දෙවෙනි හේතුව වෙලා companies හිතාමතා production එක slow කරනවා. ඉතින් ස්ටොක් වැඩි කියනවා නම් අනිවාර්යයෙන්ම price එකත් වැඩි වෙනවා. ඉතින් තුන්වෙනි හේතුව වෙලා ලංකාවට විතරක් වෙනම බලපාන හේතුවක්. ඉතින් පළවෙනි හේතුව විතර ගත්තොත් import tax එක විතර බලා ගන්න පුළුවන්. ඉතින් දෙවෙනි හේතුව dollar rate එක විතර බලා ගන්න පුළුවන්. ඉතින් තුන්වෙනි එක ඇවිල්ලා stock profit margin එක. ඒ කියන්නේ stock වලට ගෙන්නුවට පස්සේ ලාභයක් තියන්නේ විකුණන්නේ. අන්න ඒකත් බලපානවා. ඉතින් මේ තියෙන පිටරටවල් වල තත්ත්වය ඉතින් මේ ඩොලර් 700 ගණන් වලටත් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ටත් චුට්ටක් හොයලා බලන්න පුළුවන් ඔන්ලයින් වෙබ්සයිට් හරහා. ඉතින් මම ලංකාවේ වෙබ්සයිට් එකකටත් ගිහලා පෙන්නන්නම් ඒ අපේ ලංකාවේ කොහොමද ප්‍රයිස් කියලා මේවයි. ඉතින් මම වැඩිදුරටත් කතා කරන්න යන්නේ නැහැ RAM stick විතරක් නෙමෙයි hard drives පා මිල ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒවත් ඕගොල්ලන්ට හොයලා බලන්න පුළුවන් වෙබ්සයිට් වලට ගිහිල්ලා. ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙබ්සයිට් වලට ගියාට පස්සේ ඉතින් මේ PS5 එක මිල ගණන් RAM stick වලට වැඩිය අඩුයි. ඉතින් PlayStation වල මේ වගේ අඩුවෙන් තියෙද්දි RAM stick ගණන් යන්න ලොකු හේතුවක් වෙනවා. ඉතින් බලමු ඉස්සරහට මොනව වේද කියලා. ඉතින් PlayStation වල ගණන් බලද්දී ඒවා අඩුයි. ඉතින් RAM stick වල price ගොඩක්ම වැඩි. ඉතින් මම ඔයාලට පෙන්නන්න චමා computers එකෙන් price කොහොමද කියලා. ඉතින් මම ලංකාවේ තියෙන වෙබ්සයිට් එකකට ගිහලා පෙන්නන්න. ඉතින් ඔය බැලුවේ MD computers එකේ. ඊට පස්සේ අපි චමා computers එකේ බලමු. සාමාන්‍ය DDR4 5 ඒ වගේ ගොඩක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම පල්ලෙහාට ස්ක්‍රෝල් කරලා යනකොට රුපියල් 50000ක් තියෙනවා. brand new දෙන්නේ used ඒවා නෙමෙයි. සාමාන්‍යයෙන් දැන් RAM එකක් දෙද්දි ඒ කියන්නේ PC එකක් build කරනවා නම් විතරයි ඔයගොල්ලන්ට RAM එකක් ලැබෙන්නේ. නැතු separately sold කරන්නේ නැහැ මේවා. ඉතින් මේ තියෙන Pentium City එකේ price ඉතින් මම ඔයගොල්ලන්ට මුලදීම වීඩියෝ එකේදී කිව්වා 75000ක් විතර වෙනවා කියලා. ඉතින් ඒ ඇවිල්ලා හොඳම brand එකේ RAM stick එකක්. ඉතින් ඔයගොල්ලෝ නම දැක්කම බලා ගන්න පුළුවන්. මම පල්ලෙහාට scroll කරලා යන්න. ඉතින් මේ බලා ගන්න පුළුවන් රුපියල් 75000ක් වගේ price එකක් තමයි තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපිට මේවා ඊට වැඩිය අඩුවෙන් තමයි කලින් බලා ගන්න පුළුවන් උනේ. ඉතින් දැන් තියෙන price එකත් එක්ක දැන් නම් PC එකක් හදන්නවත් හිතෙන්නේ නැහැ.
ඉතින් තවත් ඉස්සරහට ලංකාවේ තියෙන used RAM පවා මිල අධික වෙන්න පුළුවන්. ඉතින් මම කියන මගේ මතය ඉතින් ඕගොල්ලෝ මතෙත් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන් යන්න. ඉතින් අද වීඩියෝ එකේ මොනවා හරි දෙයක් දැනගන්න දැන් මම පල්ලා දෙන subscribe button එක ක්ලික් කරලා අපේ channel එකට